Hello everyone, welcome to the Samanyapa YouTube channel. මම එයාට මොනවත් නොකිය ඉන්නයි තිබුණේ. මට ඒ ගමනේ නොයා ඉන්නයි තිබුණේ. මෙන්න මේ වාගේ දේවල් එදිනෙදා අපි කතා කරනකොට බොහෝ වෙලාවට කියනවා. ඉතින් මෙන්න මේ වාක්‍ය රටාව ඉංග්‍රීසියෙන් කියන හැටි ඔයාට ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝව මුල ඉඳන් අවසානයේ දක්වා හොඳින් නරඹන්න ඕනේ. මොකද හේතුව එදිනෙදා කතා බහට අත්‍යවශ්‍ය වෙන මෙන්න මේ වාගේ වාක්‍ය ගොඩක් ඔයාට අද පාඩමෙන් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා තාමත් මගේ වීඩියෝ නරඹන්නේ channel එක subscribe කරලා නෙවෙයි නම් දැම්මම subscribe කරලා පාඩම පටන් ගමු. අපි මේ අදහස් ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි භාවිතා කරන ක්‍රම කිහිපයක්ම තිබුණත් බහුලවම යෙදෙන ක්‍රමේ තමයි මේක. I wish I had plus past participle form of the verb. I wish කියලා ඔයා මුලින් පාඩම් කරන්න. ඊළඟට එනවා past perfect tense එක. I wish I had told. මට කියන්නයි තිබුණේ. මට නොකිය ඉන්නයි තිබුණේ කියනකොට I wish I hadn't told. I wish I hadn't told him anything. මට එයාට කිසිම දෙයක් නොකිය හිටියානම් හොඳයි කියලා හිතෙනවා. මම එයාට කිසිම දෙයක් නොකිය හිටියානම් කියලා හිතෙනවා. You did it, but now you regret that. ඔයා කරපු දෙයක් ගැන දැන් ඔයා කනගාටු වෙනවා. I wish I hadn't told him anything. මම එයාට කිසි දෙයක් නොකිය හිටියානම් කියලා මට හිතෙනවා. මම එයාට කිසිම දෙයක් නොකිය ඉන්නයි තිබුණේ. අන්න ඒ අදහසමයි මේකෙන් කියන්නේ. I wish I hadn't told him anything. මම ඇයට එහෙම කතා නොකළා නම් හොඳයි කියලා හිතෙනවා. මට එයාට එහෙම කතා නොකරන්නයි තිබුණේ. මේ අදහස කියද්දී අපි I wish I hadn't talked to her like that. I wish I hadn't talked to her like that. මට ඇයට ඒ විදිහට කතා නොකර ඉන්නයි තිබ්බේ. එහෙම කතා නොකර හිටියා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඔය අදහස් ඔක්කොම කියන්නේ කොහොමද? I wish I hadn't talked to her like that. I wish I hadn't been so kind to her. මේ මොකද්ද කියන්නේ? මම ඇයට ඒ තරම් කරුණාවන්ත නොවෙන්නයි තිබුණේ. එහෙම නැත්නම් එහෙම නොවුණා නම් හොඳයි කියලා හිතෙනවා. You did it, but now you regret that. ඔයා ඒක කළා. ඔයා කරුණාව දැක්කුවා. ඔයා දැන් ඒක කරලා ඉවරයි. නමුත් ඒ ගැන දැන් ඔයා කනගාටු වෙනවා. කොහොමද එතකොට ඒක කියන්නේ? I wish I hadn't been so kind to her. I wish I hadn't done such things. I wish I hadn't done such things. මම ඒ වාගේ දේවල් නොකර හිටියා නම් හොඳයි කියලා මට හිතෙනවා. මම ඒ වාගේ දේවල් නොකර ඉන්නයි තිබුණේ. අපි කොහොමද ඒ අදහස කියන්නේ? I wish I hadn't done such things. මම ඔහුට ඇත්ත නොකිය ඉන්නයි තිබ්බේ. මම ඔහුට ඇත්ත නොකිය ඉන්නයි තිබුණේ. එහෙම නොකළා නම් හොඳයි කියලා හිතෙනවා. I wish I hadn't told him the truth. I wish I hadn't told him the truth. මම ඔහුට ඇත්ත නොකිය ඉන්නයි තිබුණේ. I wish I hadn't trusted her. ඇත්තටම මෙතන තියෙන්නේ trusted. නමුත් C2 level pronunciation එක තමයි trusted. I wish I hadn't trusted her. මම ඇයව විශ්වාස නොකර හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. ඇයව විශ්වාස නොකරන්නයි තිබුණේ. How do you say that? I wish I hadn't trusted her. That means you did it, but now you regret that. I wish I hadn't given him my phone number. I wish I hadn't given him my phone number. ඔහුට මගේ දුරකථන අංකය නොදුන්නා නම් හොඳයි කියලා මට හිතෙනවා. I wish I hadn't spent so much money. මම මෙච්චර මුදලක් වියදම් නොකර ඉන්නයි තිබුණේ. මම මෙතරම් මුදලක් වියදම් නොකර හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. I wish I hadn't spent so much money. I wish I hadn't got involved in their argument. මම ඔහුගේ ආරවුලට මැදිහත් නොවුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. මම ඒගොල්ලන්ගේ ආරවුලට මැදිහත් නොවී ඉන්නයි තිබුණේ. You did it, now you regret that. ඔයා ඒකට මැදිහත් වෙලා දැන් ඉවරයි. හැබැයි දැන් කනගාටු වෙනවා අපරාධේ. මට එහෙම නොවෙන්නයි තිබුණේ. මට ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට මැදිහත් නොවී ඉන්නයි. ආරවුලට, ආගියුමන්ට් එකට, වාදයට
පැටලෙන්නේ නැතුව ඉන්නයි තිබුණේ කියලා දැන් ඔයා කනගාටු වෙනවා. එතකොට අපි කියන්නේ කොහොමද ඒක ඉංග්‍රීසියෙන්? I wish I hadn't got involved in their argument. I wish I hadn't sent that message. I wish I hadn't sent that message. Very correct pronunciation is message. Normally we say message, but the word is message. මට ඒ පණිවිඩය නොයවා ඉන්නයි තිබුණේ. මම මේ පණිවිඩය නොයවුවා නම් හොඳයි කියලා මට හිතෙනවා. අපි මේක කියන්නේ කොහොමද? I wish I hadn't sent that message. I wish I hadn't told everyone about it. I wish I hadn't told everyone about it. ඒ ගැන හැමෝටම නොකිය හිටියා නම් හොඳයි කියලා මට හිතෙනවා. මම හැමෝටම ඒ ගැන නොකිය ඉන්නයි තිබුණේ. අන්න ඒ අදහස කියනවා කොයි විදිහටද? I wish I hadn't told everyone about it. සාර්ථක ඉංග්‍රීසි කතිකයෙක් වන්න. හොඳින් ඉගෙනීම මෙන්ම පුහුණුවද ප්‍රගුණ කරමු. ඉංග්‍රීසි කතර නිසා ඉදිරියට යන සමාජයේ ඔබ පසුපසට ගිය කාලයට තිත තබමු. Spoken English with Samanyapa. ඔබ පාසල් හෝ විශ්වවිද්‍යාල සිසුවෙක්, රැකියාවක නිරත වන්නෙක් හෝ විදේශගතව සිටින අයෙක් හෝ කුමන වයස් මට්ටමක අයෙක් වුවත් ලෝකයේ ඕනෑම තැනක සිට ඉංග්‍රීසි කතා කරන්න. තනිහා කණ්ඩායම් පන්ති, ඔන්ලයින් හෝ ෆිසිකල් හා අපගේ නේවාසික ඉංග්‍රීසි කඳවුර ඔස්සේ හෝ ඔබට පහසු හා කැමති මේ ඕනෑම ක්‍රමයකින් පහසුවෙන් ඉගෙන ගන්න. දැන්ම අමතන්න 071 011 22 62